මේ චිත්‍රපටය හරහා චිත්‍රපටයේ නිෂ්පාදකතුමත් චිත්‍රපටයේ අධ්‍යක්ෂකතුමත් තමන්ට කියන්න ඕනද කියලා ඉවරයි. දවස් 40ක සහ අවුරුදු 17ක 18ක ගැටවරයා කාලේ ඉඳලා දැකපු හීනයක් හැමදාම අත්විඳින්න හිතාගෙන ඉන්න හීනයක් එලි කරගන්න දවස් 40ක් විතර චමින්දයි අපි කට්ටියම ගොඩක් දුක් විඳා. ඒකේ ප්‍රතිඵලය මම හිතන්නේ අපි අද භුක්ති විඳිනවා. ඔය හැමදේම ඉතාම ආදරයෙන් පිළිගන්නවා. අපි කතා කරන්න ගොඩාක් දේවල් ඕනේ නැහැ. ඒ හින්දා අපි චිත්‍රපටි බලමු. බලලා මේ ගැන එළිය කතා කරන්න. මේ ගැන එළිය කියන්න. මේ ගැන ඇත්තටම හොඳයි හොඳ හෝ නරක ඕන එකක් බාර ගන්න ලෑස්ති වෙලා තමයි මේක අද එළියට දාන්නේ. ආපු හැමෝටම මම ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ලාංකේය සිනමාව මේ මොහොතේ අපි හැමෝම දන්නවා එක්තරා විදිහක අපි අර ඉංග්‍රීසියෙන් කියන්නේ බූස්ට් වෙලා තියෙන මොහොතක් නැත්නම් යම්කිසි උත්කර්ෂයකට නැංගිලා තියෙන මොහොතක්. ඉතින් චමින්ද දයසූරිය සහෝදරයා මේ මොහොතේ මේ චිත්‍රපටයෙන් කරන්නට උත්සාහ කරන්නේ ඇත්ත වශයෙන්ම මේ චිත්‍රපටයේ ජනවාරි මාසයේදී ඔබ අතරපත් වෙනවා. මෙතෙක් මේ ගොඩනැගීමින් තිබෙන ලාංකේය සිනමා කර්මාන්තය එක්තරා විදිහක තවත් පිම්මක් පනින්නට සූදානම් වෙන චිත්‍රපටයක් කියලා මට හිතෙන්නේ මේ චිත්‍රපටය. ඒ අර්ථයෙන් ඉතාම විශේෂී චිත්‍රපටයක්. අනිත් පසින් මේ සිනමා කෘතිය වැදගත් වෙනවා මම හිතන්නේ අන් කිසිවක් නිසා නෙමෙයි මේ චිත්‍රපටය විසින් එක්තරා විදිහක අපේ සමාජයේ පසුගිය දශක ගාන පිළිබඳ නැවත පර්යාවලෝකනයකට අපව කැඳවන ස්වභාවය චිත්‍රපටයක්. මම මේ පාද චිත්‍රපටයේ කැමති කොටස තමයි විශේෂයෙන්ම ලංකාවේ ඒ කියන්නේ 70 80 දශක කැමරාවට අසු කර ගැනීම සහ ඒ වගේම මේකේ මේ කැමරාව මඟ නොහැර ඉදිරිපත් කරලා තියෙන ලංකාවේ දේශපාලන වශයෙන් වෙච්ච හැරවුම් ලක්ෂ ටිකක්. විශේෂයෙන්ම 81 ඒ කියන්නේ විශේෂයෙන්ම උතුරට එරෙහිව දකුණේ රාජ්‍ය අවියස වීම සහ දකුණේ තරුණ නැගිටීමට එරෙහිව රාජ්‍ය එසවීම කියන කාරණා දෙක නිශ්චිතව කැමරාවේ සලකුණු කරලා තියෙනවා. ඒ නිසා මම හිතුවේ මේක අපි එක 70 80 දශකයේ සම්බන්ධයෙන් කතා කරද්දී ගොඩාක් දෙනා කතා කරන්න අකමැති. ඒ වගේම මගහැරපු ඉතිහාසයක් මේ ඇතුළේ සලකුණු කරලා තියෙනවා කියන එකයි පාද චිත්‍රපටය බලුවට පස්සේ මට හැඟුණේ. චමින්ද ජයසූරියගේ පාද අවිනිශ්චිතයි ඔන්න අද මාධ්‍ය දර්ශනයේ තිබ්බා. මමත් අද තමයි ෆුල්ම චිත්‍රපටය බැලුවේ. මම දන්නේ මමත් මේ වෙලාවේ ඉතාමත් සතුටින් ඉන්නේ අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට. ඔන්න තවත් හොඳ නිර්මාණයක් තියෙනවා ඉදිරියේදී බලන්න. ආරාධනා කරනවා පාද චිත්‍රපටයත් එක්කත් එකතු වෙන්න කියලා. අවංකව මම බලාපොරොත්තු වුණා චිත්‍රපටයේ මෙහෙම වෙයි කියලා. හේතුව කියන්නේ හොඳ වෙයි කියලා මගේ සිත ඇදගත්තා. මමත් ප්‍රේක්ෂකයෙක් හැටියට මේ චිත්‍රපටය නරඹුවා. බලාපොරොත්තුවෙන් ඉන්න ජනවාරි 9 වෙනිදා 10 වෙනිදා සමා වෙන්නේ. ඒ ළඟදීම චිත්‍රපටිය එනවා නරඹන්න පුළුවන් ප්‍රේක්ෂකකට ආදරෙන් ආරාධනා කරනවා. විශාල කාලයක් විශාල පිරිසකගේ විශාල ශ්‍රමයක් එක්ක මේ චිත්‍රපටිය මේ පාදගෙන චිත්‍රපටිය නිෂ්පාදනය වෙලා තියෙනවා. ඉතින් බොහොම ආදරණීය ප්‍රේක්ෂකයින්ට ගෞරවණීයව ආරාධනා කරනවා එන්න සිනමාත්මක වෙන්න මේ පාද චිත්‍රපටයත් එක්ක. ඒ කියන්නේ ලංකාවේ ඉතිහාසයේ අපිට හොඳ ඉතිහාසයක් තියෙනවා සිනමාව සම්බන්ධයෙන්. ඉතින් මේ පාද චිත්‍රපටියත් මම හිතනවා අපේ සිනමාවේ ඉදිරි සිනමාවට විශාල පැහැදිලි සලකුණක් තියයි කියලා. මොකද විශාල රංගන ශිල්පී ප්‍රමාණයක් රංගනයෙන් එකතු වෙනවා. ඒ වගේම සංගීතය ගත්තත් සියලු දේවල් ගත්තත් ඔබට පරිපූර්ණ චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. ලංකාවේ සියලු සිනමා ලෝලීන්ගේ සිනමා වේදීන්ගේ බලාපොරොත්තු වලට අලුත් බලාපොරොත්තුවක් එකතු කරා පාද ෆිල්ම් එක. මම හිතන්නේ පාද ෆිල්ම් එක බලපු අද හැම කෙනෙක්ම සිනමාවේ අලුත් පියවරක් තිබ්බා කියන ආසාවෙන් තෘප්තිමත් භාවයෙන් මෙතනින් එළියට ගියේ. හැමෝම ෆිල්ම් එක උරුණාට පස්සේ මුළු හෝල් එකම දුන්න අත්පොලසන් නාදෙන් අපි එක තේරුම් ගත්තා. සන්තෝෂයි අද අපි සෑහෙන කාලයක මහන්සියක් අපි එළියට දැම්මාට. මගේ මාධ්‍ය මිතුරන් ඔක්කොම ඉස්සරහා හැමෝම බැලුවා සතුටු වුණා.
ප්‍රතිචාර බොහොම හොඳයි. මේක ජනවාරි 9 වෙනිදා ලංකාවේ සිනමාහල් බොහොමයක් එක්ක එළියට එනවා. මම ආරාධනා කරන හැමෝටම එන්න මේ චිත්‍රපටය බලන්න. අලුත් අවුරුද්ද 2026 පටන් ගමු අපි මේ විදිහට පහුගිය කාලයක් තිබ්බ සිනමා වසන්තය ඉස්සරහට අරගෙන යන ඊළඟ චිත්‍රපටය හැටියට අපි සාදර අරන් එනවා ජනවාරි මාසේ 9 වෙනිදා. අපි ආරාධනා කරන හැමෝටම එන්න මේක නරඹන්න, මේක විඳින්න, මේක මේ පොළවේ සිද්ධ වෙච්ච ඇත්ත සිදුවීම් ගණනාවක් එකතු කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඒ හින්දා මම ආරාධනා කරන හැමෝටම එන්න කියලා පාද බලන්න. අද අපි අලුත් චිත්‍රපටයක් බැලුවා ෆාදර්. ඒ චිත්‍රපටය තුළින් අලුත් අධ්‍යක්ෂකවරයෙක් චමින්ද අලුත් අධ්‍යක්ෂකවරයෙක් හැටියට බිහි වෙලා තියෙනවා. ඒ වගේම අලුත් තරුවක් පූජන අලුත් තරුවක් බිහි වෙලා තියෙනවා. මේ චිත්‍රපටය හුඟක් අය කියයි මේ සංගීතය සටන් දර්ශනයේම තියෙන වට්ටෝරු චිත්‍රපටයක් කියලා. ඒක එහෙම තමයි. ඉතාමත්ම එන්ටර්ටේනින්, ඉතාමත්ම මේ ආස්වාදයක් ලබා දෙන චිත්‍රපටයක්. අනෙක් අතට ඉතාමත්ම දේශපාලනික චිත්‍රපටයක්. අපේ චිත්‍රපටයේ මේ අධ්‍යක්ෂකවරයා විසින් ඉතාමත්ම සූක්ෂම ලෙස, ඉතාමත්ම තියුණු ලෙස ලංකාවේ දේශපාලනයේ විවිධ හරස් කඩවල්, විවිධ සන්ධිස්ථාන සටහන් කරලා තියෙනවා ගැන්ග්ස්ටර් කෙනෙක්ගේ චරිතයක් කරහා. පෞගේ වසර 2025 වසර දැන් මේ අවසානයේ ඉන්නේ අපි චිත්‍රපටවලට ඉතාම හොඳ වර්ෂයක්. 2026 වර්ෂය ආරම්භ කරන්නේ මේ ෆාදර් චිත්‍රපටයක් එක්ක. ඉතින් මම හිතනවා මේ පටන් ගන්නම මම හිතන්නේ 2026 වසරට ඉතාමත්ම හොඳ වේවි. මොකද මේ චිත්‍රපටිය අපි පෙර දැකපු නැති අපිට තිබිච්ච සිනමාත්මක අඩුපාඩු අපි දැකපු ඒවා සම්පූර්ණ කරපු චිත්‍රපටියක්. ඒක මට බය නැතුව චිත්‍රපටි රසිකයෙක් විදිහට කියන්න පුළුවන්. මගේ පළවෙනි ප්‍රධාන චරිතය සිනමාවේ අංගන ශිල්පියෙක් විදිහට මම හිතන්නේ මේ අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ තැනක මේ වගේ විදිහේ මේ වගේ දැනට සිනමාවක් අපිව දකින්න. ඉතින් ඒ සතුට විඳින ගමන් තවත් සතුට ආරංචියක් තමයි මම හිතනවා 2026 ආරම්භයේ සිනමාවට ලොකු එළියක් එන දෙයි කියලා පාද චිත්‍රපටිය. මොකද මමත් මේ පළවෙනි වතාවට තමයි මම නරඹන්නේ චිත්‍රපටි සම්පූර්ණයෙන්ම හඬ කැවීම් වලින් සෑහෙන කාලයකට පස්සේ. ඉතින් අද ප්‍රේක්ෂකෙක් විදිහට බැලුවම මට තේරෙන්නේ ඇත්තටම චමින්ද ජයසූරිය හදලා තියෙන මේ චිත්‍රපටයේ මේ චිත්‍රය හරි ප්‍රබලයි කියලා. ඉතින් ආරාධනා කරනවා වැඩි හැමදේම ලෑස්ති. ජනවාරි 9 ඉඳන් ප්‍රේක්ෂක වල හැමෝටම ආරාධනා කරනවා ෆාදර් බලන්න. ෆාදර් චිත්‍රපටය ලංකාවේ සිනමා ශාස්ත්‍රයට ටිකක් අලුත් අත්දැකීමක් අරන් යන එහෙම ලාංකීය සිනමාලෝලී ප්‍රේක්ෂකයින්ට අලුත් සිනමාත්මක අත්දැකීමක් අරන් යන චිත්‍රපටයක් කියලා මම විශ්වාස කරනවා. මමත් මේක රංගනයෙන් දායක වෙන රංගන ශිල්පියෙක් විදිහට මට ගොඩාක් දේවල් කියන්න අමාරුයි. මොකද මම මේ චිත්‍රපටය තුල ඉන්න නිසා. හැබැයි මේ චිත්‍රපටයෙන් පළවෙනි වතාවට නරඹපු අය අද මාධ්‍ය දර්ශනයේ පැවැත්ුනේ නරඹපු අයකින් අපිට හම්බ වෙන ඒ කමෙන්ට්ස් බැලුවාම තේරෙනවා ඔවුන් තාම ඉහළින් මේ චිත්‍රපටය විදලා තියෙනවා සහ මේක මේ චිත්‍රපටය රස විදලා තියෙනවා කියන එක. මම විශ්වාස කරනවා පහුගිය කාලේ සිනමාවේ තිබුණු මේ නව පිවිදීමත් එක්ක සහ සිනමාවට අර පහුගිය කාලේ සිනමා ශාලාවලට නේද බැල නොකැඩී ඇදී ආපු ප්‍රේක්ෂක හිතවතුන්ට එහෙම නැත්නම් ඒ සිනමා ලෝලීන්ට තවත් චිත්‍රපටයක් තියෙනවා. ඔවුන්ට අර එමනේ රැල්ල මේන්ටේන් කරන්න එපා. රැල්ල අරන් යන්න. ඒකට දායක වෙන තව චිත්‍රපටයක් විදියට අතරම මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා චමින්ද ජයසූරිය මගේ මිත්‍රයාට මම සුප්‍රාර්ථනා කරනවා. ඔහුගේ පළවෙනි සිනමා නිර්මාණය මේක අනිවාර්යයෙන්ම පැල් බැඳගෙන දුවන වගේ ෆිල්ම් කියලා කියන්නේ මේක පැල් බැඳගෙන දුවන ෆිල්ම් එකක් කියලා මම විශ්වාස කරනවා. මේක හොඳට දුවන්න පුළුවන් ෆිල්ම් එකක්. ආරාධනා කරන ලංකාවේ ලාංකීය සිනමා ලෝලී ප්‍රේක්ෂක හිතවතුන් නොරදවාම ෆාදර් චිත්‍රපටය 9 වෙනිදා ඉඳන් මේ සිනමා ශාලාවලට එනවා. ගිහින් බලන්න.